හෙලෝ එහෙනම් සාදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකට. අද ගමනක් යන්න නෙමෙයි ආවේ. අද විශේෂ වැඩකට අලුත් විදිහකට පටන් ගන්න කියලා බැලුවේ. පේනවනේ වාහන ටික. අද ආවේ 90s ක්ලබ් එක ඕගනයිස් කරපු ෆස්ට් මීට් අප් එකට ආවේ Corolla 90s ක්ලබ් එක. එහෙනම් වීඩියෝ එක බලන්න, වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් විස්තර කතා කරමු වීඩියෝත් එක්ක මින්. හරි මේ දැන් තමයි මේක මේ සොසයිටි එකේ නිර්මාතෘ හම්බුනේ. කොහොමද අයියේ? නිර්මාතෘ කියන්න එපා, තනියෙන් පටන් ගත්ත ගන්නේ දෙන්නේ පටන් ගත්තේ. ඔව් අනිත් එක්ක නේද උඩ? සතුරාද යා මේ දවස්වල US වල ඉන්නේ ස්ටඩිස් වලට ගිහින්. එන්ට මම තමයි ඉතින් බලාගන්නේ මේ වැඩේ. හරි. දැන් ඒතකොට මොකද්ද මේ සොසයිටි එක මොකද්ද ඔයාම කියන ඔයාගේ වචන වලින් මේක ඇවිල්ලා Toyota Corolla 91 කියන කට්ටියගේ NC. NC. දැන්ට සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර ඉන්නවද? දැනට මෙම්බර්ස් ඉන්නවා අපේ ගෲප් එකේ නම් 56ක්. ඒ වුණාට දුර ප්‍රශ්න නම් මනකින් ලංකාවට ටීම් ඉන්නවා කට්ටිය. ඒකින්ද දැන් මේ ඔයා කියනවා දැන් මේක තමයි ලංකාවටම තියෙන AE92 AE90 AE91 AE92 CE90 CE91 ඒතකොට AE90 90 කියන්නේ Corolla 6th generation එක. 6 වෙනි පරම්පරාවේ Corolla තමයි මෙතන ඉන්නවා. මොඩල් ඔක්කොම එනවා. ඔව්. හරි. දැන් ඒතකොට දැනට 50 ගණක් රෙජිස්ටර් වෙලා ඉන්නවා කියලා 50ක් ඉන්න අපේ ගෲප් එකේ. අද නම් ඔක්කොම ඇවිල්ලා නැහැ. අද ඔක්කොම ඇවිල්ලා නැහැ. කියන්නේ ඉන්න අමාරු කියන්නේ දුර ප්‍රශ්න. කියන්නේ ගොඩක් මේවා තියෙන්නේ රත්නපුර පැත්තේ නුවර ඒ වගේ පැතිවල තමයි ගොඩක් මේ කාර් තියෙන්නේ. ඒ ප්‍රශ්නේ හින්දා තමයි අද ගන්න පුළුවන් හැමෝම ඇවිල්ලා ඉන්නවා. ඔව්. ඒතකොට දැන් මේකට දැන් ඔයගොල්ලන්ගේ දැන් මේ සොසයිටි එකට බැඳෙන්න තව කට්ටිය ආස ඇති. අනිවාර්යෙන්ම නේ. ඒතකොට දැන් Corolla කාර් තියන අය ඉන්නවා, රතගායේ තියෙන ඔක්කොම ඔළුවේ ගහපු කොල්ලෝ ඉන්නවා. කෙල්ලොත් ඇති අනිවාර්යෙන්ම. ඒතකොට කොහමද මේ ඔයාව මේ කොහොමද මේ සොසයිටි එක බැඳෙන්නේ? ටැග් කරගන්න කියන්නේ මෙහෙමයි. එහෙම ලොකුවට පබ්යක් වගේ කියන්නේ මෙහෙමයි යන්නේ process එක. අපේ Facebook page එකේ තියෙනවා Toyota Corolla AE92 Society Sri Lanka කියලා. 92 කියලා තියෙන්නේ 92 තමයි sport version එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ
කියන මොඩල් එක. 91 ඒ වුණා එකම chassis එක යන්නේ. chassis එකනේ. chassis එක එකයි engine එක තමයි පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ. කියන්නේ horse power upgrades ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ඒක තමයි බේසික් වෙනස තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ ඒකින්ද AE92 society කියනවා Facebook page එක තියෙන්නේ. ඔව්. ඕගොල්ලෝ ඇවිල්ලා ඒකට like එකක් දාන්න, දාලා message එකක් දාන්න ඕගොල්ලන්ගේ number එක. එතකොට අපිට පුළුවන් බව WhatsApp group එකට add කරන්න. ඔව් එතකොට ඔයාගේ නම කිව්වොත් මම ප්‍රවීන් අමාෂා. ප්‍රවීන් අමාෂා. හරි ඕගලන්ට මේ ක්ලබ් එකට ජොයින් වෙන්න ඕන නම් මේ තමයි ඉන්නේ. මෙයා තමයි ඉන්නේ. මෙයාව Facebook නම මොකද්ද මේ මම ප්‍රවීන් ලියෝ කියලා Facebook ඉන්නේ AE92 society කියලා society එකේ ශ්‍රී ලංකා කියලා type කරන්න AE92 society හරි ඒ page එකට like එකක් දාලා message එකක් දාන්න ඕනේ. එතකොට තමයි මේ ක්ලබ් එකට බැඳෙන්න පුළුවන්. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයියේ. දැන් කවුරු හරි ගන්නකොට මුලින්ම වාහනයක් දැන් සාමාන්‍ය පළවෙනි වාහනේ කියන්නකෝ. දැන් ගොඩක් අය මේම දැන් පරණ කියන්න බෑ කියන සාමාන්‍යයෙන් මැනුෆැක්චර් ඉයර් එකත් එක්ක ගත්තී පරණයිනේ. ඒ පරණ වාහන වලට මේ මුල් තැනක් දෙනවා අඩුයි නේද? ගොඩක් කොල්ලෝ ඇරෙන්න ගොඩක්ම කියන්නේ ඒ වුණාට ගන්නේ ගොඩක්ම ඉන්දියන් වාහනනේ. ඔව් ඒ දැන් අලුත් කරන එක මේ හරි. දැන් අපි බලමු දැන් ඉන්දියන් වාහනයකයි මේ වාහනයකත් එක්ක බැලුවාම ඔයාම පාවිච්චි කෙනෙක් විදිහට ඔයාම කියන්න මොකද්ද මේක තියෙන වාසි අවාසි මොනවද තියෙන්නේ මේ පැත්තේ? ඒ කියන්නේ කොරෝලයක් ගත්තොත් මොකද? වාසි විතරයි තියෙන්නේ. අතන මොකද මම වාසි නේ. නඩත්තුව වාසි. පළවෙනි එක. අනිත් එක ඇවිල්ලා පාර්ට්ස් වල ගණන් අඩුයි. කොරෝල වල. ඊට පස්සේ කොරෝල වල නෙමෙයි. ඔය දැන් පරණ වාහන නෙමෙයි. පරණ වාහන මොකද? ගණන් අඩුයි. අනික හොයාගන්න ලේසි. ටක් අයියෙන් කතා කරමු. හරි හොයාගන්න ලේසි. ගණන් අඩුයි. එතකොට කලයක් කරීලා සැප පහසු වැඩි. ඉන්දියන් ඒවාට වැඩිය ගොඩක් වැඩි. මොකද මේවා දැන් පරණ වුණාට ඒ කාලේ ආපු හොඳම වාහන. ඇත්තටම නේ. 87 දැන් මේවා එන්නේ 1986 වගේ ඉඳන් 86 ඉඳන් 92ට විතර නම් මේ වාහන ප්‍රොඩක්ෂන් වුණා මේවා ගොඩක් ඒවා. ඒ නොකොට ඒ කාලේ තිබ්බ S grade කියන්නේ super saloon grade ඒවා තමයි මේවා. ගොඩක් තියෙනවා. කියන්නේ මේවා එතන සැප Toyota එකෙන් දෙන දැන් සාමාන්‍ය මේ දැන් එන Corolla එකේ දැන් අලුත් එකේ එනවා වගේ ඒ කාලේ ආපු හොඳම වාහන තමයි. දැන් මේවා සාමාන්‍යයෙන් දැන් මේ ගොඩක් තියෙන අවුරුදු කීයෙන් එහාද? දැන් ඔක්කොම තියෙන්නේ 30න් එහා. 30න් එහානේ. 30ක් වෙලත් තාම කිසිම අවුලක් නැතුව දුවනවා. ඒකෙන්ම තේරෙන ඕගොල්ලන්ට ඉතින් හිතා ගන්න පුළුවන් ඇත්තටම දැන් ඉන්දියන් වාහනයක් ගැන ගලනකොට සාමාන්‍ය වැගනර් එකක් 30 පහිනවා. නේ ඇල්ටෝ එකක් සාමාන්‍යයෙන් 17 වෙනවා. ඔව්. දැන් තියෙන කාලේ යනවා. දැන් ඇත්තටම ඊට වඩා ගාන අඩු වෙන මේකක් හොයාගන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ කන්ඩිෂන් එකක් හොයාගත්ත හැකි 14කට 13කට විතර නේ. ඉතින් ගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්. ක්ලබ් එකට ජොයින් වෙන එකත් ඕගොල්ලන්ගේ වැඩක්. එහෙනම් වීඩියෝ එක බලන්න. දැන් තමයි මෙයාව බය නැතුව ගන්න නම් ගන්න වාහනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන්ලා කමුතර කොටස් කොනක් හොයාගන්න තියෙනවා. හොඳට දුවනවා කිසිම මග නතර වෙනවා කියන එක නම් වෙන්නම නැහැ. මම නම් වෙලාම නැහැ. දැන් මම අවුරුදු 8ක් විතර මේ වාහනේ පදිනවා. කිසිම දවසක මම මග අතරමං කරලා නැහැ. ඒ වගේම මෙතන ඉන්න ගොඩක් කට්ටියගේ වාහනේ තමයි මම අහලා තියෙනවා කතා කරලා තියෙනවා කාගේවත් අනාථ කරන්නේ නැති වාහනයක්. අන මොන හරි වෙලා නැවතුනොත් කෑල්ලක් ගැට ගහලා හරි බද ගන්න පුළුවන්. ගෙදෙට්ට එනවා. ගෙදෙට්ට එනකන් හරි කොහොම හරි අරන් එනවා. මොන හරි ගන්න. අනිවාර්යයෙන්. හරි දැන් තේරුණානේ කොරෝලා වාහනවල පරණ කොරෝලා වාහනවල තියෙන වැදගත්කම. එහෙනම් හරි වීඩියෝ බලමු. කිව්ව විදිහටම ක්ලබ් එකේ ජොයින් වෙන්න ඕන නම් මේ අයව Facebook වලින් කන්ටැක්ට් කරගන්න. එහෙනම් හරි දැන් ගන්න. හරි මීටප් එකට ආවට පස්සේ මුලින්ම දැකපු ආසිතුණු වාහනයක් තමයි මේක. ඉතින් මේ අවිත් එක්ක ඉන්නවා මේ වීකල් එකේ ඕන. කොහොමද? ඉතින් නම මොකද්ද? සංජීව. හරි මේ අයියේ මොකද්ද මේ වාහනේ? මේ ඇවිල්ලා Corolla A91.
A91 එකනේ. EF16 well EFI දෙන්නේ. හරි දැන් මේ vehicle එක ගැන මේ අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ මුලින් ඉඳලා පොඩි රිවිව් එකක් දෙන්න. මේක ඇත්තටම මේකේ මේ පේන්ට් එක ගැන කියන්නේ මුලින්ම පේන්ට් වර්ග 7ක් කලවම් කරලා ගහපු එක. 7ක් කලවම් කරලානේ. ඒක අධික මිලක් වෙනවා ලීටරයක්. ඒතර අර ලොකු ගාණක් ගිහලා දින මොඩිෆයි කරන්න. සාමාන්‍යයෙන් ගන්නකොට කොහමද ආයේ තිබ්බේ මේක? normal basic car එක. ඒතර පාට මොකක්ද තිබ්බේ? මේක තිබ්බේ white color නේ. එතකොට දැන් ඔයාගේ මේ full modification වලට කොච්චර විතර ගිහිල්ලා තියෙනවද? දැන් ලක්ෂ 6ක් විතර වීදමක් තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි අපිට පොඩ්ඩක් මේ ඉන්ටීරියර් පොඩ්ඩක් බලන්න ඕනේ. මේ මොකක්දයි? මේක තමයි මේක ඇවිල්ලා රෝද හතරම මේ හුලම් බැලන්ස් එක තියෙන්නේ. මේක එක රෝදයක ටයර් පංච් එකක් හරි හුලම් අඩුවීමක් හරි තියෙනවා නම් මේකෙන් අනිවාර්යෙන් මේ ලාම්මයක් වදිනවා මේකේ. ඒක අදාළ රෝදේ පෙන්වනවා. අදාළ රෝදෙට පෙන්වනවානේ. දැන් තියෙන හුලම් සයිස් තමයි තියෙන්නේ. ඔව්. 22 2යි 22 2යි. හරි. ඉස්සර රෝද හතරට හරියන තමයි මේ තියෙන්නේ. තියෙනවද දන්නේ නැහැ මෙහෙම රෝද හතරට අදාළ ඉලක්ක හතර තමයි තියෙන්නේ. ඒක ප්‍රමාණය තියෙන්නේ. ඒක ගොඩාක් වටින දෙයක්. මේ පිටිපස්ස ගත්තට පස්සේ ටීවී දෙයක් ටීවී දෙයක් හයි කරලා තියෙනවා. ඔන්න එක ගන්න. හරි. පිටිපස්සේ මොකද තියෙනවා සයිලන්සර් දෙකක් දාලා තියෙනවා. ඩුවල් සයිලන්සර් කරලා තියෙනවානේ. සයිලන්සර් කරලා තියෙනවා. ඔව්. මේක තනිකර මේ ගෝල්ඩ් පේට් කරලා තියෙන නම්බර් පේට් එක. නම්බර් ප්ලේට් එකනේ. පවර් ඇන්ටනා එකක් දාලා තියෙනවා. ඒ පවර් ඇන්ටනා එකනේ. එතකොට මේ rim size tire ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. ටයර් ගන්න කියනන්නේ low profile ටයර් එකක් දාලා තියෙන්නේ. ඔව්. මේ wheel size එක 15. හරි අලුත් හැන්ඩි එක ළඟට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ ක්ලබ් එකේ තිබ්බ වාහන වලින් ඉංග්‍රීසි නම්බර් එක තාම මේකනේ. හරි මේ අයියේ මේ මොකද්ද මේ වාහනේ? මේක A111 GT එක. Corolla GT එක තමයි මේක කියන්නේ. මේක මේ වෙන සද්දයි. එන්ජින් උත් පවර්ෆුල් වගේ මට හිතෙනවා තේරෙනවා. හෝස් පවර් 240ක් වගේ තියෙනවා අනන් ටර්බෝ මේක එන්නේ. රේස් කෑම්ස් දාලා රේස් ඉන්ටර්නල්ස් සේරම දාලා මොඩිෆයි කරලා තියෙන කාර් එක. ස්ටෑන්ඩ් ලෝන් ECU එකක් දුවනවා. තව මොනවද මොඩිෆිකේෂන් කරලා මේක එන්ජින් එක 6 forward manual එකක්. 6 forward 6 forward manual forward සාමාන්‍යයෙන් ආවේ නැහැ නේද මේකට කියන්නේ? නෑ ඔරිජිනල් Corolla GT මේ මොඩල් එක GT 6 forward නේ. 6 forward මේකේ TRD LSD එකක් තියෙනවා. හරි එතකොට මේ පැත්තෙන් ගත්තට පස්සේ එන්ජින් එක ගැන කතා කරන් තියෙන එච්චරයි නේ. එන්ජින් එක ගැන කතා කරන්න එච්චරයි. සස්පෙන්ෂන් දාලා තියෙනවා ඔරිජිනල් ජැපනීස් ගැබ් කිට් එකක් කොයිලෝවර්ස්.
කායක ලෝකල්ලා තියෙන්නේ. තව අපිට මේ ඉන්ටීරියර් ඔව් පැත්තට ගත්තට පස්සේ ඉන්ටීරියර් මොකද වෙනස් කරලා තියෙනවද? ඉන්ටීරියර් පිටිපස්සේ සීට්ස් සේරම ගලවලා ස්ට්‍රිප් කරලා තියෙන්නේ. ඔරිජිනල් කායක ඉන්ටීරියර් එක තියෙන්නේ. TRD කියන ඔබ්බයක් තියෙනවා. කායක කොහොමත් බේසිකලි අවුරුදු 20කට කලින් ආපු විදිහටම කායක තියෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් මේ මැනුෆැක්චර් එක මොකද්ද? මේක 2000. 2000 නේ. මේක ඉතින් පොඩි පොඩි weight reductions කරලා තියෙනවා. ස්පෙයා wheel එකයි ජැකට් එකයි ටික පොඩ්ඩක් අයින් කරලා පොඩි reduction කරලා. ඒ ටික අයින් කරලා තියෙන්නේ නේ. සීට් එක ගලවලා තියෙන්නේ. ඉස්සරහ Fujitsu full exhaust එකක් තියෙනවා. headers එක. මේ exhaust system එක titanium exhaust system එකක් තියෙන්නේ. header එකේ ධම්ම back box එකට යනකම්ම සේරම titanium Fujitsu. ටයිටේනියම් නේ. ඉතින් දැන් ඔයා මේ සාමාන්‍යයෙන් මේ වාහනේ ගද්දි අරන් ඔයා මොඩිෆිකේෂන් වලට කොච්චර විතර වියදම් කරලා තියෙනවද? 3 million වගේ වියදම් කරලා තියෙනවා. මොඩිෆිකේෂන් වලට විතරක්? මොඩිෆිකේෂන් වලට විතරක් මොන්ස් වලට විතරක්. විතර වාහනේ උනේ? වාහනේ නම් ඒ දවස්වල මං හිතන්නේ 17.5 වගේ වුණේ. මේක ෆස්ට් ඕනර් කායක. ෆස්ට් ඕනර් වාහනේ. අපි වය ගත්ත කායක. ඉතින් මොඩිෆිකේෂන් වලට ඒ ගාන වියදම් කරලා තියෙනවා. ඔය තව මිසලේනියස් කොස්ට් එක මේ වැඩ් කරලත් නැහැ. මේකේ ටයර් සයිස් එක 15, බලූන් සයිස් 205, යොකෝහාමා S drive ටයර්. ඒ කියන්නේ ඔරිජිනල් ආපු විදිහද ඒක තියෙන්නේ? නෑ ඔරිජිනල් නෑ. ඔරිජිනල් මේක ස්ටීලි සෙට් එකක් ආවේ. මොකද ඔප්ෂනල් තමයි ඇලෝ වීල්ස් ඕඩර් කරන්න පුළුවන්. ඔව්. මම මේක මේ වර්ක්ස් නියස්ට සෙට් එකක් අරගෙන ඒක කස්ටම් ක්‍රෝම් කරලා මැලේසියා වලින් ගෙනල්ලා ඒ සෙට් එක දාලා තියෙනවා. ඉතින් මම කියන්නේ Corolla GT එක එක්ස්පෙන්සිව්. ඒ වුණාට ඒකේ තියෙන ෆන් එකයි ඒ සේරම ගත්ත කල ඉතින් මේක හොඳ වාහනයක් ඇත්තටම. අනිවාර්යෙන්. මේකේ ෆියුල් පම්ප් එකයි ඉන්ජෙක්ටර්ස් උයි තියෙන සේරම 1JC Toyota Chaser JZX 100 දාපු කිට් එකක් දාලා තියෙනවා. පෙට්‍රල් සත්‍ය ලීටරයකට 5ක් 6ක් වගේ 5ක් තමයි නෝමල් ස්ටෑන්ඩ් ගාන යන්නේ. යනට කරනවා. ඊට පස්සේ ආවා ටූඩෝ කොල්ලෙක් ළඟට. හරි කියන්නයි මොකද්ද මේක තමයි මෙයා තමයි ඕනර් ඉන්නේ. මොකද මේ වාහනේ? මේක Toyota Levin එකක් GT Apex A92 coupe එකක් මේක. ඔරිජිනල් 4AG එන්ජින් එකක් ඇවිල්ලා තියෙන මේක 16 valve. ඒතර මේ එන්ජින් මොඩිෆිකේෂන් මොනවද කරලා තියෙන්නේ? මොඩිෆිකේෂන් මොනවත්ම කරලා නැහැ. මේ ආවෙදීමයි තියෙන්නේ. එයා ඉන්ටෙක් එක විතරක් වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. දැන් මේක මේ ටූඩෝ ලිමිටඩ් එඩිෂන්ද? ලිමිටඩ්. ටූඩෝ එන්නේ නේ. සාමාන්‍යයෙන් ටූඩෝ ලංකාවේ කොච්චර විතර තියෙනවද? මේ මොඩල් එකෙන් මම දැනුවත් තව දෙකක් තියෙනවා. එච්චරයි ලංකාවටම තියෙන්නේ. තව දෙකක් තියෙනවා. තව කාස් දෙකක් ගැන කියලා දෙනවා මම දැක්කලා නැහැ. ඒතරයි මේ යතුරු ගත්තට පස්සේ ඔයා මේක ඇතුලේ ඉන්ටීරියර් මුකුත් වෙනස් කරලත් නැහැ නේද?
ඉන්ටීරියර් වෙනස් කළා නෑ මේක ඔරිජිනල් ඔටෝ ආපු කාර් එකක්. ඔව් ඔයා මැනුවල් කළාද? මැනුවල් කරා ඔරිජිනල් මැනුවල් ගියර් බොක්ස් එකම තියලා තියෙනවා. මේ එන්ජින් එකට එන ගියර් බොක්ස් එකම තියලා තියෙනවා. හරි. එතකොට ඒ කියන්නේ මේ වාහනේටම එන ගියර් බොක්ස් එක තමයි තියලා තියෙන්නේ නේ. ඔටෝ එච්චර සෙල්ලම් දාන්න බෑනේ. ඒක කොච්චර කොස්ට් එකක් ගිහිල්ලා තියෙනවද? මට ඇත්තටම මේ ගියර් බොක්ස් එකට ගිහපු කොස්ට් එකයි පොඩි ලෙවල් චාර්ජ් එකක් වගේ. ඒතර ගියර් බොක්ස් එක කොච්චර විතර කොස්ට් වුණාද? 30000 විතර ගන්න. 30ක් වගේ උනේ නේ. එතකොට දැන් අර ඔටෝ එකක් මැනුවල් කළා කියලා ඒතර වාහනේට විවිධ ඒ කියන්නේ වෙන ආබාධ මුකුත් නැහැනේ නේද? ආබාධයක් නැහැ. පව එක පොඩ්ඩක් ඉතින් අර ට්‍රාන්ස්ෆර් වෙන විදිහ වෙනස් වෙනවා. ඉතින් වෙනසක් තියෙනවා පව එක වෙනසක්. කොරෝලා වාහනයක් හම්බුණා මල්ලි අනුක මෙයා තමයි මට මේ ක්ලබ් එකේ මේ මීට් අප් එකට මට කතා කළේ. ඉතින් මල්ලි මොකද්ද මේ ඇයි මේ අනිත් පැත්ත ගහලා? ඔයගොල්ලෝ බලන්න ඇති කොහොම දැන් දැක්කේ right hand side drive. ඔව්. ඒක වාටම වෙලා left hand එක අනිත් එක මේ වගේ වාහනයක left hand එකක් තියෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ. ඒක මටත් තිබ්බා. ඒක තමයි මම මේ බැලුවේ. මේක මෙහෙමයි. මේක ඇවිල්ලා අපේ මාමා කුවේට් ඉන්නකොට දුබයි. එතකොට ඒ රටේ අරගෙන පැද්ද එකක්. ඒ left hand එන්නේ. එතකොට ඒ රටේ යුද්ධ කාල කේස් එකේ හින්දා එයාලට එහෙන් යන්න වෙලා. ඔව්. එහෙම මේගොල්ලෝ පාකිස්තාන් වලට ඇවිල්ලා ලෑන්ඩ් ඕඩරෙන් ඊට පස්සේ එන් ඇවිල්ලා පාකිස්තාන් වලින් තමයි මෙහෙට වාහනත් එක්කම ඉතින් එන්න ඇවිල්ලා තුන් දෙනෙක් එක්ක කතා වෙලා. ඔව්. ඒගොල්ලන්ගේ වාහනත් මෙහෙට අරන් ඇවිල්ලා. එතකොට මෙහෙට ගේනකොට මේ ලීගල් ප්‍රශ්නයක් වෙලා නැද්ද? ඒගොල්ලන්ට එහෙම ලොකු අවුලක් වෙලා නැහැ. අවුරුදු කීයක් වෙනවද මෙහෙට ගෙන්නලා මේ වාහනේ? ඉතින් 28ක් වගේ යනවා නේ. 28ක් විතර වෙනවා. සොසයිටි එකත් A92 නේ. ඔව්. මේක තමයි සොසයිටි එකේ තියෙන A92 වාහනේ. left hand වාහනේ. left hand වාහනේ කියන්නේ A92. තාම මේ ඔය හිතන්නේ මේ ලංකාවේ මේක විතරයිද? ලංකාවට මේකයි තියෙන්නේ. එකයි. මේක දැන් මොඩිෆිකේෂන් ඉන්ටීරියර් නම් මොඩිෆිකේෂන් මොකුත් කරලා නැහැ නේ. මොඩිෆිකේෂන් කියන්නේ මේ ඔරිජිනල් මාව ජපාන් සෙට් එක. මේ රේඩියෝ සෙට් එක. ඒක ඉතින් එහෙම යුනික් ගතිය යන හින්දා අයින් කරලා නැහැ. අයින් කරලා නැහැ නේ. මෙහෙන් ෆික්ස් කරලා තියෙන මෙච්චරයි. එච්චරයි. ඒසිත් ඔක්කොම එහෙන් ආපුවා. අකිලයි. මෙයා තමයි ඕන මේ වාහනේ. ඉතින් අපිට මේ වාහනේ ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න. ඔව් මේක මොකක්ද? 1991 E91 Sprinter කියන මොඩල් එකට ආවේ. 1991. ඒක limited edition එක. මේක full option EFI 1500 engine එකක් තියෙනවා. 15 නේ. ඔව්. ඉතින් මේක මම හිතනවා Sprinter වලින් ලංකාවේ full condition තියෙන original තත්ත්වයෙන් තියෙන හොඳම ස්ප්‍රින්ට් එක මේක වෙන්න ඕනේ කියලා මම හිතනවා. වගකීමෙන් කියන්නේ. වගකීමෙන් කියන්නේ. මේක ඇත්තටම මේ දිනදා පාවිච්චි කරන හොඳ වාහනයක් කියන්නේ. හොඳට කියන්නේ. නඩත්තු කරොත් ඔව් කිසි ප්‍රශ්න නැතුව ඕනේ දුරක් එක්කන් යන හොඳ ගමන් සාගිය. අනේ බය වෙන්න දෙයක් නැහැ කොහෙත්ම මේ අවුරුදු බර ගානක් වුණාට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක මේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේක තියෙනවා එයා ෆීල්ඩ් එක. කියන්නේ මේ ගොඩක් වාහන වලට ඔය ජපානයේ මේ සමහරක් වෙලාවට යුරෝපේ ගොඩක් යවනකොට මේ අර එයා ෆිල්ටර් එක හයි කරලා තියෙනවා. ඔව්. ඒකේ මොන හරි
මේ පියුරිෆයි කරන්න එයා එක. ඔව්. සිගරට් බොනවා නම් එහෙම නැත්නම් මොකක් හරි වාහනේට අනවශ්‍ය කරන ගඳක් හරි සුවඳක් හරි આવොත් ඒකෙන් පියුරිෆයි කරනවා ඇතුළේ ඉන්න කට්ටියගේ මේ ඒගොල්ලන්ට හොඳ මේ වාතාශ්‍රය ලබා දෙන්න. ඔව්.
හරි දැන් මේ වීඩියෝ එක ඉවර ගන්න හදන්නේ. එන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ A92 Society ශ්‍රී ලංකා